Guys, good morning. අද මේ අපේ තාත්තගේ කෑම වේලයි. මගේ වයිෆ්ගේ කෑම වේලයි. ලංකාවේ ඉඳලා රුමේනියාවට එනවා. ඒක ගන්න මම අද එයාපෝට් එකට යනවා. ඉතින් ඒක කොහොමද අපි ගන්න යන්නේ කියලා සාහින්නේ කියලා බලමු. එනවා කට්ටිය ඔක්කොම සුබ දැසනක් දෙයයන් පිටයි. මේ තව එකක් කියන්න බැරුණා. මගේ සුදු පුතා පච්චිට පුංචි gift එකකුත් තියෙනවා. හරි? ඒකත් දෙන්නන්න නම්බර් එකට. හරි? යා. දැන් ගමන පටන්ගෙන දැන් ඉතින් දියංග පිටයි කියලා පිටත් වෙනවා. කිලෝමීටර් 28ක් තියෙනවා යන්න. පරිස්සමෙන් යන්නත් ඕනේ. මොකද මේ රුමේනියාවේ ලංකාවේ නෙමෙයි. ඉතින් මේ පාලමක් උඩින් දැන් යන්නේ මේ. ඉතින් මේ පාරවල් අපිට දැන් ගිහිල්ලා ගොඩක් හුරු වෙලා තියෙන්නේ. මොකද අපි නිතර දෙවේලේ මේ පාරවල් වල තමයි අපේ රාජකාරී වලට අපි යන්නේ. ඉතින් මේක පොපස්ටියේ තියෙන පළවෙනි පාලම. ඉතින් මේ පාලම පහු කරගෙන දැන් එයාපෝට් එක වෙතට යනවා. ඉතින් ඉස්සරහට තව දේවල් තියෙනවා. ඉතින් මේවත් බලන්න නේද? ඔන්නෝමයි තත්ත්වය. ඉතින් පරිස්සම තමයි ගොඩක් වැදගත් වෙන්නේ මාර්ග නීතියේදී. ඒවත් ගන්නට බලාගෙන යන්න ඕනේ. ඒක තියෙනවා කිලෝමීටර් 8ක් තියෙනවා. ලොකුම ඇමරික රවුන්ඩ් තියෙනවා. දැක්කද? උතන ඉස්සරහින් පේන්නේ එතනින් ගියාම කෙලින්ම හයිවේ එක. ඉතින් හයිවේ එකේ අපිට යන්න බෑනේ. ඉතින් දැන් තව කිලෝමීටර් මම හිතන්නේ තව කිලෝමීටර් 13ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දැන් ලඟ වෙලා ඉන්නේ අපි කිලෝමීටර් 15ක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නේ ලංකාවෙන් කෑම ටික ගන්න. ඇත්තම මේක මාරම හැඟීමක්. ඉතින් ගොඩක් දුර රටකට ඇවිල්ලා ලංකාවෙන් යන කෑමයක් කන්න ගොඩක් ආසාවෙන් ඉන්න එක ගන්න යන්න. ඉතින් බලමු. තව කිලෝමීටර් 8ක් වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙතන නිකන් ලොකු කැලෑවක් වගේ තියෙන දෙපැත්තෙන් හරි සුන්දර ප්‍රදේශයක්. අපි රාජකාරී වලට එද්දි මේ පැත්තටත් එනවා. ඉතින් ඔයාලා බලන්න ඇති මේ පැත්ත දන්නවනම් මොකද ලොකේෂන් එක ඔන් කරගෙන යන්නේ කියලා. අර ෂුවර් එකක් වෙන්නත් එක්ක ඒ කියන්නේ පාර වැරදුනොත් එහෙම යන වෙලාවත් එක්ක මොකද 2:45 එයා ෆ්ලයි කර මේ බහිනවා එයාපෝට් එකෙන්. ඒක නිසා ඉතින් වෙලාවට යන්න නිසා මැප් එකත් ඔන් කරගෙන යනවා. ඉතින් කෝකටත් හොඳයිනේ. පේන ලස්සන.
දෙපැත්තේ ලස්සන වනාන්තරයක් මැද්දෙන් දැන් ඉතින් එයාපෝට් එක වෙත පියාසර කරනවා. ඇත්තටම ලස්සනයි. දැන් එයාපෝට් එක ගාවට කිලෝමීටර් 3මාරක් තියෙන. ඉතින් පරිස්සමෙන් ඔන්න ආව එයාපෝට් එක කිට්ටුවටම. ගොඩක් ආසාවෙන් දැන් ලංකාවෙන් එවපු පාර්සල් එක ගන්න ආසාවෙන් යන ගමන් ඉන්නේ. අතරමඟ එද්දී එක ප්‍රශ්න වුණා. මේ කාර්කාරය පොඩ්ඩක් අපි බයික් කාර්යත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා. මෙතනට වෙන එයාපෝට් එක පේනව නේද? ඔය ඈතින් පේන එයාපෝට් එක තමයි. ඉතින් දැන් කිට්ටුවරම වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඉතින් මට පෙන්වන්න ඕනේ කියලා හිතුණා. ඒක මම පෙන්නුවේ. ඉතින් තව යුට්ට දුරයි තියෙන්නේ. අපි එහෙනම් යම් නේද? පරිස්සමෙන් දාන්න ඕනේ. මොකද වාහනකාරයෝ යනවා නිකන් වේගෙන් රේස් පදිනවා වගේ මේ පැත්තේ පාරවල් යන්නේ. අපි පරිස්සම ගැන අපි හිතන්න ඕනේ. ඒ නිසා පරිස්සමෙන් හිමීට පාරට දාගෙන යන්න. මේක පොඩි වෙලාවක් තියෙන්නේ ගිහිල්ලා. මම ෆස්ට් ටයිම් මේ එයාපෝට් එකට යන්නේ. මොකද අපි එනකොට ආවා එච්චර මතකයක් නැහැ. ඉතින් දැන් තමයි මේ යන්නේ. ප්ලේන් ෆ්ලයිට් එකකුත් යනවා උඩින්. ඉතින් මම ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ෆස්ට් ටයිම් ආපු නිසා කට්ටිය කොතනින් දෙන්නේ කියන එක මට පොඩ්ඩක් කන්ෆියුස් වෙලා හිටියේ. ඉතින් වටපිට බල බල ඊට මෙහෙට ඇවිද හිටියා. ඉතින් ඉන්න වෙලාව ඉතින් ෆොටෝ දෙකකුත් ගහගෙන මේ තියෙන්නේ අයියා ඉනා පාර්සල් මේ ඉන්නේ අයියා. ඒ ගාම ගෙදරටත් වීඩියෝ කෝල් එකක් ගත්තා. මොකද මේ වාසට හම්බුණා කියන්නේ මේ අයියාට ස්තුති කරා ගෙදරින්. මොකද මේ මිනිස්සයා මෙච්චර දුර ගෙනලා දුන්නින් දැන් අපිට පාර්සල් හම්බුනේ. ඉතින් ස්තුති කරන්නවද කරෙත් නෑ ගෙදර කට්ටිය. ගොඩක් සතුටුයි ගෙදර කට්ටියටත්. මොකද ගොඩක් දුර ඉඳලා පාර්සල් ආපු නිසා ඉතින් සතුටුයි. ඒ වගේම පුංචි දුකක් තියෙනවා. මේ එයාපෝට් එකේ මගේ වයිෆ් එක පුතාවයි කවදාද එක්කන් යනවා කියලා මම පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ පොරොන්දු ඉෂ්ට කරන ගමන් තමයි ඒකට මහන්සි වෙනවා. මහන්සි වෙන ගමන් ඉන්නේ. ඉතින් මේකෙත් ගාල් පාන් ගන්න 3 yeah. Pan, yang lilat sama apa? Thank you. All got it. Kila di ini, yang lagi pang kando ni, mal berputian, kalau kat sambal ni, masa dia ini, lihat tidak nak. ඇත්තටම ඒ තාත්තා ගොඩක් පින් දෙනවා මේ වෙලාවේ මට මේ මාළුන් දෙකේ කියලා ආදානිය කරගෙන මේ වෙච්ච එක ගැන. ඉතින් ඒක කාලා රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩක් දුකයි.
මම පුතේ අඳුර ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අප්පච්චිගේ බලාපොරොත්තුව. මට මම මලක ගන්න බලන්න හරිද? සතුටුයි. මම පුතා මට ඒවල කිව්වා. I love you so much, Apache. අම්මාට ගොඩක් ආදරේ. අප්පච්චිත් ගොඩක් ආදරේ පුතේ. ගොඩක් ආදරේ. itu rasanya nanti persemino මාළුවගේ රසට වීඩියෝ එකක් කරන්න කිව්වනේ පාන් කද්දි මාළුවගේ රසට වීඩියෝ එකක් කරන්න අමතක වුණා. මතක් කියලා තමයි දැන් වීඩියෝ එක ගත්තේ. මේක තිබ්බා මාළුට වැඩිපුර දැන් තියෙන චුට්ටයි. ලොකු පාංග දිග පාංග ගත්තේ දැන් තියෙන මෙච්චරයි. මම මෙච්චර කෑවා. රසට බලන්න වීඩියෝ එක කරන්න අමතක වුණා. මතක් කියලා ගත්තේ පාන් කාදු 50යි. මගේ තාත්තා කෑමේදී ගාවුන් දෙන කතාවක්. හරිද? මම මේ කන විදියට ඔයාලට කන්න ආසයි දරලා දෙන්නේ. ඔයාලට කන්න ඕන නම් යන්න රාජගිරිය සම්පත් හෝටලෙට. ගිහිල්ලා කැම වේලක් කාලා ඒකේ රස බලන්න. හරි? ඉතින් මේ ටෙස්ට් එකක් තියෙනවා.